මේ තියෙන්නේ ලංකාවට මුලින්ම ආපු ස්ටාර්ලින්ක් කිට් අතරින් එකක්. ඉතින් මේක ඇත්තටම අපිට ආවේ ඊයේ හවස. ඉතින් ආපු වෙලාවේ දැන් අපේ හෙලකුරු ටෙක් ටීම් එකේ කට්ටිය ගොඩක් nervously බලාගෙන හිටියා මේක අන්බොක්ස් කරන්න. ඉතින් අද උදේ තමයි ඇත්තටම අපිට හම්බුනේ මේක අන්බොක්ස් කරන්න. ඉතින් මම ඒගොල්ලන්ටම අවස්ථාව දුන්නා අපිට මේ ආපු ස්ටාර්ලින්ක් කිට් එක අන්බොක්ස් කරන්න. ඉතින් අපි ඇත්තටම මේකට මේ ඩිපෝසිට් කරේ ඉනිෂියල් ඩිපෝසිට් එක තිබ්බේ 2021 අවුරුද්දේ. ඉතින් අවුරුදු 4කට පස්සේ තමයි ඇත්තටම අපිට හම්බුනේ. ඉතින් මේ විදිහට තමයි ඇත්තටම අපේ කට්ටිය මේ ස්ටාර්ලින්ක් කිට් එක අන්බොක්ස් කරේ. මේක ඇත්තටම යුනිට්ස් 3ක් තියෙනවා බොක්ස් එක ඇතුලේ. සැටලයිට් ඩිෂ් එක තියෙනවා. සැටලයිට් ඩිෂ් එක මෙන්න මේ වගේ ඩිෂ් එකක්. මේක ඇත්තටම පොඩ්ඩක් අර සයිබර් ට්‍රක් එකේ ෂේප් එකට තමයි මේක පොඩ්ඩක් තියෙන්නේ. හරිම ලස්සනයි. ඊට පස්සේ තියෙනවා රවුටර් එක. රවුටර් එක මෙන්න මේ වගේ රවුටර් එකක් තමයි තියෙන්නේ. මේකේ පිටිපස්සේ තියෙනවා පෝට් දෙකක්. ඩිෂ් එකේ කේබල් එක හයි කරන්නයි, පවර් සප්ලයි එක හයි කරන්නයි. ඉතින් මේක තමයි රවුටර් එක. ඊට පස්සේ පවර් සප්ලයි එක තියෙනවා. රවුටර් එකට පවර් සප්ලයි එක. ඉතින් මේක කනෙක්ට් කරන එක හරිම ලේසි. සිම්පල් දෙයක් තිබ්බේ පවර් සප්ලයි එක රවුටර් එකට හයි කරලා රවුටර් එකේ කේබල් එක ඩිෂ් එකට හයි කරන්න විතරයි තිබ්බේ. ඩිෂ් එකට එන කේබල් එක අඩි 50ක් විතර දිගයි. ඉතින් අපිට ඕනුනේ අත්‍තරම අපේ කට්ටියට මේක කොහෙට හරි අත්‍තරම කනෙක්ට් කරලා මේ කනෙක්ට් කරලා බලන්න. ෆස්ට් ටයිම් ස්ටාර්ලින්ක් වලින් ලංකාවේ නොවන ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්ගෙන් පළවෙනිම සැරේට ඉන්ටර්නෙට් කනෙක්ට් වෙන්න. ඉතින් අපි try කරා ඩිෂ් එක පොඩ්ඩක් ඔෆිස් එකේ එළියට ගෙනිහිල්ලා තැන් කීප එක තියලා. ඉතින් කොහොම හරි අන්තිමේදී එක තැනක් අපිට හම්බුණා. මේක ඇත්තටම ස්ටාර්ලින්ක් ඇප් එකකුත් තියෙනවා. ස්ටාර්ලින්ක් ඇප් එකෙන් අපිව ගයිඩ් කරනවා කොහෙද මේ ඩිෂ් එක තියන්න ඕන. ඒ ඩිෂ් එක ඊට පස්සේ අලයින් කරන්නේ කොහොමද? ඔබ්ස්ටකල්ස් නැති තැනක් හොයාගන්නේ කොහොමද? මේ ඔක්කොම ටික ස්ටාර්ලින්ක් ඇප් එකෙන් ඇත්තටම මේ ගයිඩ් කරනවා. ඒතර ඇත්තටම මේක ෆලෝ කරලා අපිට ඒක තියාගන්න පුළුවන්. ඒක තියාගත්තට පස්සේ ඔන්න ෆස්ට් ටයිම් අපිට පුළුවන් වුණා ලංකාවේ නොවන ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්ගෙන් SpaceX Starlink කියලා තමයි අතරම අපි මේ ස්පීඩ් ටෙස්ට් කරාට පස්සේ මේකේ ISP name එක වැටුනේ. Starlink වලින් first time ඉන්ටර්නෙට් කනෙක්ට් වෙන්න අපිට පුළුවන් වුණා. ඉතින් මෙන්න මේ වගේ ස්පීඩ් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වුණේ මේ පොඩ්ඩක් ටෙම්පරරි තැනක මේක තියලා ඉන්ටර්නෙට් කනෙක්ට් වුණාට පස්සේ. ඉතින් මේ ස්පීඩ් එකත් එක්ක විශේෂයෙන්ම මේක අන්ලිමිටඩ් කනෙක්ෂන් එකක්. ඒතකොට දැනට ඇත්තටම මේ රෙසිඩෙන්ෂල් පැකේජ් එකක් තමයි තියෙන්නේ. රෙසිඩෙන්ෂල් පැකේජ් එකේ මාසෙකට රුපියල් 15000යි මන්ත්ලි රෙන්ටල් එක. ඉතින් ඒකට අන්ලිමිටඩ් මේ ස්පීඩ් එක මේ වෙනකොට හම්බ වෙනවා. ඉතින් අපි දැනට ඇත්තටම මේක තමයි ඇත්තටම කරන්න පුළුවන් උනේ. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා මේක පර්මනන්ට් තැනක ෆික්ස් කරන්න. ඒ ෆික්ස් කරන එකත් එක්ක අපි ආයෙ හම්බ වෙමු.